කෝසි හෝම් ඩයරිස් මගේ දිනපොතේ තවත් දවසක් බලන්න ආපු හැමෝම ආදරයෙන් පිළිගන්නවා මේ සැනසිල්ලෙන් පිරුණු නිදහස් හවස් වරුවක ගෙවුණු දවසක්. මුළු දවසම මහන්සි වෙලා ටිකක් සැනසිල්ලක් දැනෙන මොහොත තමයි හවස් වරුව. මුළු දවසෙම ස්ට්‍රෙස් එක බිමින් තියලා මොහොතක් සැනසිල්ලේ ඉන්න ගොඩවදින තැනනේ ගෙදර කියන්නේ. ගෙදරක් කියන්නේ නිකම්ම නිකන් බිත්ති හතරකින් වට වුණු වහලයක් සෙවිලි කරපු තැනක් නෙවෙයි. ඒක ආදරය, රැකවරණය, සෙනෙහස පිරුණු සැනසිලිදායක හැඟීමක්. Cozy home is not just a home, it's a feeling. මට දැනෙන්නේ එහෙමයි. අපේ ගෙදර බුදු පහන තියන්නේ හවස් වරුවේ විතරයි. උදේ පාන්දර අපි හැමෝම හුඟක් කාර්යබහුලයි. උදේ 6:30 වෙද්දි හැමෝම ගෙදරින් පිටත් වෙලා. මේ පොල් තෙල් පහන්, හඳුන් කූරු සුවඳ, මල් හැම දෙයකින්ම මගේ හිත රීෆ්‍රෙෂ් වෙනවා. මම කියන්නේ මේ ගෙදර ඉන්න වැදගත්ම කෙනා. මම මගේ ගැන හිතන්නේ එහෙමයි. ගෙදරක අම්මා සතුටින් නම් මුළු ගෙදරම සතුටින්. ඒක මට තේරුම් යන්නේ මම අසනීප වුණු දවසට. මට හෙම්බිරිස්සාවක් හැදුනොතින් අපේ ගෙදර අයට නියුමෝනියාව හැදෙනවා. මට දැනෙන්නේ එහෙමයි. හැබැයි හැම දුකක්, කරදරයක්, අසනීපයක් ඔක්කොම අමතක කරලා සතුටින් මම ඉන්නවා නම් අපේ ගෙදර hina හඬවල්, විහිළු තහළු, හුරතල් කතාවලින් පිරීලා ඉතිරිලා යනවා. ආදරේ දෙන තරමටනේ ලැබෙන්නේ. ගේ ටිකක් අස්පස් කරලා හවසට බුදු පහන තියලා පිරිත් ටිකක් දැම්මම මුළු ගෙදරම පිම්පාටක් එනවා. බොරුද කියලා ඔයාම බලන්නකෝ. කතාවෙන් කතාව හවසට උයන්නත් පරක් වුණා. ලේසියෙන් හදාගන්න පුළුවන් රයිස් රෙසිපි එකක් අද හදන්න හිතුවා. මේ රෙසිපි එක හරිම සරලයි. ලොකු වියදමක් යන්නෙත් නැහැ. සුදු කැකුළු බත් ටිකක්
බිත්තර කීපයක් තිබුණොත් රසට හදාගන්න පුළුවන්. මේ කැකුළු බත් ටික මම උයාගත්තේ දවල්. ඒ වෙලාවෙම උයපු බත් වලින් මේක හදන්න බෑ. මොකද කැකුළු බත් උයපු ගමම ටිකක් ඇලෙනවනේ. ඒ නිසා අපේ ගෙදර 4 දෙනෙක් ඉන්න නිසා බිත්තර 5ක් විතර ගත්තාම ඇති. බිත්තර 4ක් වුණත් ඇති. ඒකට ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගමුකෝ. අද මම උයන්නේ මල්ටි කුකර් එකේ පොල් තෙල් ටිකක් පෑන් එකට දාලා ඒක රත් වුණාම ඒකට අබ ටිකක් එකතු කරගන්නවා. අබ චුට්ටක් වැඩිපුර එකතු වුණත් මේක රසයි. ඊට පස්සේ ඔන්න අබ ටික පුපුරන සද්දේ එනකොට පොඩියට චොප් කරගත්ත බීලුණු ගෙඩියක් තමයි මේ එකතු කරගන්නේ. බීලුණු චුට්ටක් වැඩිපුර ගත්තා නම් හොඳයි. ඔන්න බීලුණු එක හොඳට රත් වෙලා චුට්ටක් සුවඳ එනකොට ඊළඟට අපි එකතු කරගන්නවා එනසල්, කරාබු නැටි, කුරුඳු පොතු. මේ එකතු කරන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට බැදිලා සුවඳ එනකොට අපි එකතු කරගන්නවා කරපිංචා, රම්පෙ 2. මේ ටික හොඳට ටෙම්පරා දුනහම මාර සුවඳයි. ඊට පස්සේ ඔන්න අපි අර බීට් කරගත්ත බිත්තර ටික මේකට එකතු කරගෙන හොඳට ස්ක්‍රම්බල් කරගන්නවා. මේ වෙලාවේ එග් එක දාලා යන්න හොඳ නෑ. හොඳට ස්ක්‍රම්බල් වුණාට පස්සේ මේ බලන්න මෙන්න මේ වගේ බිත්තර එක හොඳට ඉදිලා තියෙන්නේ. මේ වෙලාවේ අපි උයාගත්ත සුදු බත් ටික එකතු කරගෙන හොඳට මිශ්‍ර කරලා ඔයාගේ රසයේ හැටියට ලුණු ගම්මිරිස් එකතු කරගන්න තමයි තියෙන්නේ. ඔයා ටිකක් සැර කන්න කැමති කෙනෙක් නම් ඔයාට මේකට කෑලි මිරිස් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඔන්න ගොඩක් වෙලා ගියෙත් නැහැ, ලොකු වියදමකුත් නැහැ. මේක සිම්පල් රෙසිපි එකක්. ඇත්තරම මාර සුවඳ, කහබත් එකක් වගේ සුවඳ, ඊටත් වඩා වෙනස් සුවඳක් ඇත්තට මේකේ තියෙන්නේ. හරි සුවඳ රස බත් එකක් මේක. මේකට වෙන කරි එකක් ඕනෙත් නැහැ. හැබැයි ඔයා කැමති නම් ඔයාට chili paste එකක්, එහෙම නැත්නම් chicken curry එකක්, fish curry එකක් එක්ක උනත් මේක කන්න පුළුවන්. චට්නි ටිකක් උනත් මේකට හොඳට ගැලපෙනවා. උයපු ගමන්ම මගේ රස පරීක්ෂක හමුදාව ඉවසගෙන ඉන්නේ නෑ. ඉතින් කෑම මේසෙට වෙලා වරුවක් කතා කර කර කෑම කාලා තමයි ඉතින් මේ කිචන් එක අස් කරන්න ආවේ. උයපු භාජන සේරම හොදලා වතුර වේරෙන්න තියලා පෑන්ට් ටොප් එක හොඳට ක්ලීන් කරේ නැත්තම් මට නිින්ද යන්නේ නැහැ. මේ ඔක්කොම වැඩ ටික ඉවරුණාට පස්සේ මට පොඩි මී ටයිම් එකක් ගන්න පුළුවන්. ඇත්තටම කාලයක් තිස්සේ මං ආස පොතක් මට කියවන්න බැරි වුණා. බබාලා ගොඩක් චූටි හින්දා. මගේ පැටව් දෙන්න දැන් ටිකක් ලොකු නිසා මට ඒ වගේ දෙයක් නිවිසැනසිල්ලේ කරන්න පුළුවන්. මේ වෙලාවේ මම පොතක් අරගෙන කියවන්න ගත්තහම අපේ ගෙදර අනිත් අයත් කියවන්න එනවා. ඇත්තටම මේ වෙලාවට අපේ ගෙදර හරියට ලයිබ්‍රරි එකක් වගේ හැමෝම තැන් තැන් වලට වෙලා නිදහසේ කියවන එක තමයි කරන්නේ.
සමහර දේවල් අපි සමහර කාලවල අත්හැරලා දැම්මට ආයෙමත් අපි ආස දේවල් කරන්න පුළුවන් කාලයක් එනවා. ඉතින් මේකත් ඒ වගේ දෙයක්. මේ විදිහට තමයි ඉතින් නිදහස් හවස් වරුවක් මගේ දවසේ ගෙවුනේ. එහෙනම් මගේ කෝසි හෝම් එකේ තවත් ලස්සන ඩයරි පේජ් එකක් බලන්න ආයෙත් එකතු වෙන්න. සුබ දවසක්.